එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ. Hi, welcome to my YouTube channel. මගේ පළවෙනි වීඩියෝ එකත් එක්ක ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. අපි මේ කොහෙද යන්නේ කියලා මම මැදදී කියන්නම්. කොහොම හරි අපි උදේම ලෑස්ති වෙලා ගෙදරින් 6ට විතර පිටත් වුණා අපේ මේ ගමන යන්න. මොකද අපි එතනට 8 වෙද්දි ඉන්න ඕන. අපි උදේම පිටත් වුණ නිසා තාම ඉර පායන් යන වෙලාවනේ. ඉතින් පරිසරය හරිම ලස්සනයි. කළුවලාව නැගෙන්න එපා ගඟට උඩින් හැන්දෑවට මුදුන් විය යටින් පොළොවේ ගොමහේ දෙයි අලුත් පිටම කන්ද කපා හඳ පායා. ඔන්න අපි තැනට ආවා. අපි ආවේ රේල්වේ ස්ටේෂන් එකට. අනික අපි ආවේ වාහන දෙකකින් නිසා තාත්තා අයියා ගියා මේ අපේ නෑදෑයෝ වගේක් ඉන්න පොළොන්නරුවේ යාළුවා ගෙදර වාහන දෙක දාලා ඉන්නම් කියලා අපි බඩු ටිකක් අරගෙන රේල්වේ ස්ටේෂන් එක ඇතුළට ගියා. ඒ දෙන්නත් ආය ආවට පස්සේ අපි ඔක්කොමලා ඇතුළට ගිහිල්ලා ඉඳගත්තා. මොකද අපිට ගොඩක් වෙලාව තිබ්බා අපි කලින් මෙතනට ආව නිසා. අපි එතනටලා ඉඳගෙන එක එකව කතා කර හිටියා ට්‍රේන් එක එනකන්. අපි ගොඩක් වෙලා කොහම හරි එතන හිටියා පැයක් විතර ඉන්න නැති. ඔය අපේ අම්ම බයින අපි තුන්දෙනාට වීඩියෝ කරන වීඩියෝ කරන ෆොටෝ ගන්නවා කොහෙට ගියත් ෆොටෝ ගන්නවා ඒ වුණාට දාන්නෙත් නැහැ කිය. පැයක් එකමාරක් විතර අපි එතන කොමාරි හිටියා. ඊට පස්සේ තමයි අපේ ට්‍රේන් එක ආවේ. අපි කලින්ම බුකින් දාලා වුණ නිසා අපිට ගොඩක් ලේසි වුණා. අප්ගමාරි මේ ඔක්කොමලා යන්නේ කොළඹ. මොකද හෙට මගේ ග්‍රැජුවේෂන් එක තියෙනවා. ඒකට තමයි අපි ඔක්කොමලා යන්නේ. අපි ඉතින් වෙල්සටත් එක්ක ට්‍රේන් එකේ යන්න කලින් ඉඳන්ම ප්ලෑන් කරලා තිබ්බේ. ඒ නිසා කලින්ම බුක් කරලා අපි ඒ දවස් ට්‍රේන් එකේ යන්න දාගත්තා. ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු. ගිලන් වෙලා සඳත් මෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු. තමන්ගේ ජීවිතේ ලස්සන දවසක් වෙනුවෙන් මෙහෙම ෆැමිලි එකත් එක්ක යන්න තියෙන එක කොච්චර ෂොක්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් ඒ වගේ තමයි අද මට ගොඩක් ස්පෙෂල් දවසක් මේ දවස් අපි යන දවස. මොකද එදා තමයි මගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් ඒ දවස මට ගොඩක් ස්පෙෂල් වුණා මේ වගේ ෆැමිලි එකත් එක්ක මෙහෙම ආස විදිහට යන්න හම්බුන එක ගැන. අනිත් එක මට චූටි සර්ප්‍රයිස් එකකුත් හම්බුණා රෑ වෙලා. ඒක නම් මේ වීඩියෝ එකේ නෑ. බලන්නකො ළමයි මේ පරිසරයේ තියෙන ලස්සන ට්‍රේන් එකේ ගිහිලා තියෙන අය දන්නවා ඒක කොච්චර ෂෝක්ද කියලා. එළිය බලාගෙන යද්දී හරිම ලස්සනයි. හරිම ලස්සන තැන් තියෙනවා බලන් යන්න. සඳෙලින් නැගේ ගතේ පිපි කොමරමල් දකින්න.
ඕක තමයි අපේ ප්‍රධානම වැඩේ වුණේ. අපි කෑම ගෙදරින් හදාගෙන අරන් ගියා. ඊට පස්සේ තව එක චුටි දේවල් අරගත්තා කන්න යන ගමන් කන්න. ඉතින් යනකම් එනකම් ඕක තමයි අපේ ප්‍රධානම දේ වුණේ. කනවා. ඔය අපේ අයියා කියන්නේ ෆෝන් එක එළියට දාගෙන වීඩියෝ කරගෙන ගියාට කමක් නැහැ කවුරු ඇදගෙන යයි කියලා. මට මාර ආසාවක් තිබ්බේ vlog එකක් කරන්න. මං වීඩියෝස් කලින් අරන් තියෙනවා ඔය තැන් වල යද්දි. ඒ වුණාට ඒ වගේ ටික වෙලාවක් යද්දි ඕන වීඩියෝස් ගන්න අමතක වෙනවා එහෙම. කොහොම හරි මට මේ ට්‍රිප් එකේ නම් මං කලින්ම ප්ලෑන් කරලා තිබ්බේ වීඩියෝස් අරගෙන වීඩියෝ එකක් හදලා YouTube අප්ලෝඩ් කරනවා කියලා. මේක ඉතින් ගොඩාක් අඩුපාඩු ඇති. මේක මගේ ෆස්ට් vlog එක නිසා. ඒ වුණාට ඔයාලා හැමෝටම ආදරෙන් එකතු වෙන්න කියලා මං ඉල්ලනවා. අනේ මේ සුට්ටම් බට්ටෙක් හිටිය අපේ ට්‍රේන් එකේ. එයා නිදියගෙන හිටියේ මුලින්ම. පස්සේ ඇහැරලා දඟල හිටියා. හරිම ලස්සනයි ෂෝයි පැටියේ. එතන ඉතින් එයාගේ සංදර්ශන ටිකක් බල තමයි අපි ගියේ. යන අතරමඟදී සමහර ස්ටේෂන් වලදී නවත්තනවා. දැන් මේ නතර කරලා තියෙන මහව ස්ටේෂන් එක ළඟ. එතන අනිත් තැන් වලට වඩා ටිකක් වැඩිපුර වෙලාවක් නවත්තගෙන හිටියා. අනික එතන පොඩි කඩයක් එහෙම තියෙනවා. අපි ඊට පස්සේ ටිකක් එළියට බැහැලා මූණ එහෙම සෝදගෙන ඒ කඩිනුත් තව කන්න එක දේවල් අරගෙන ආපහු නැගලා බලාගෙන හිටියා ට්‍රේන් එක පිටත් වෙනකම්. ට්‍රේන් එක යනවා කියන්නේ හරිම අලුත් අත්දැකීමක්. ඒක හරිම ෂෝක්. අපි මීට කලිනුත් ට්‍රේන් එකේ ගිහිලා තිනවා. ඒ වගේම බුක් කරගෙන කලිනුත් ගිහිලා තියෙනවා. ඒ වුණාට අපි මේ සැරේත් ආයෙ දාගත්ත ට්‍රේන් එකේම යන මොකද අපි ඔක්කොමලා ඉන්නවා. අපිට අලුත් යාළුවෙකුත් එකතු වුණා. ඒ නිසා අපි ඔක්කොමලා ට්‍රේන් එකේ යන්න දාගත්තා මේ සැරේ ගමනත්. පවුල ඇතක මෙහෙම ට්‍රිප් එකක් යද්දී හරිම ෂෝක්නේ. අපිට කතා කරන්න දේවල් තියෙනවා. වටපිට බල කකා ඒ දවස් ලස්සනට එන්ජොයි කරගෙන යන්න අපි හැමෝම ආසයිනේ. මටත් ඒ වගේ ලස්සන දවසක් වුණා එදා. මේ ඉතින් අපේ අයියා කොහෙ ගියත් අරන් යන පොත. එයා ඒක හැමතැනම අරන් යනවා. ඒ දවස්වල කියවි හිටිය පොත තමයි ඒක. එයා ට්‍රිප් එකේ අදිත්‍යයක අරන් ආව වෙලාවක් හම්බුන ගමන් කියවන්න. එයා හරිම ආසයි පොත් කියවන්න. අටක ගමනකින් පස්සේ අපි එදා නවතින තැනට ආවා. අපි ඔක්කොම හරිම මහන්සියෙන් හිටියේ. ඒ නිසා අපි ඉක්මනට කාලේ නිදා ගන්න තමයි ප්ලෑන් කරේ. කොමරි අයියලා එද්දි මයිලෝ වගේ ගෙනල්ලා තිබ්බා. ඒවා හරිම රසයි. ඊට පස්සේ අපි ඒවා බීලා රැට කාලා මෙයාලා මට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. එහෙම කේක් කපලා ඒ දේවල් ඉවරලා කොහොම හරි අපි කලින් නිදා ගන්න ගියා. මොකද උදේම යන්න ඕන මං ඩ්‍රෙස් කරන තැනට. එතනට උදේ 5 වෙද්දී ඉන්න ඕනේ. හින්දා අපි ඔක්කොම කාලා බීලා එදා දවස එහෙම ගත කරලා නිදාගත්තා. මේ තියෙන උදේම පාන්දර 5ට විතර මායි අයියයි ගියා මේ උදේම සැලොන් එකට වෙලාවට එන්න කිව්වා හින්දා. උදේම නැගිටලා ගියේ හරිම නිදිමතයි. ඒ වුණාට ඉතින් ලස්සන දවසක් වෙනුවෙන් ලස්සනට ඉන්න බෑ. මේ ට්‍රිප් එක හරිම ස්පෙෂල් මට. මොකද මගේ බර්ත්ඩේ එක තිබ්බා. මගේ ෆැමිලි එකත් එක්ක ගියේ. ඊට පස්සේ දවසක කන්වොකේෂන් තිබ්බා. ඒ නිසා මට ගොඩක් සතුටු දවසක් එදා. ඉතින් ඒ ලස්සන දවස මගේ ෆැමිලි එක අය මට ගොඩාක් ලස්සන කරලා දුන්නා මම වෙනුවෙන්. මගේ කන්වොකේෂන් එක දවසෙත් පොඩි වීඩියෝ එකක් ඔයාලට මම දාන්නම්. ඔය විදිහට තමයි ඉතින් අපේ ට්‍රේන් ට්‍රිප් එක ඉවර වුණේ.
ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක ආදරෙන් එකතුණු ඔයාලට ගොඩක් thank you. ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න මම ලස්සන වීඩියෝස් අරන් එන්නම්. bye.